රනේ බොකොත් මචං මේ කරන්නේ මචං මම මේ සිකියුරිටි ජොබ් එක කරන්නේ බං. උඹ කොයිද මේ? මචං මේ මොකක් කරේ වැඩකට දාවේ? නෑකෝ මේ කම්පැනි ප්‍රධානියා මමනේ. මචං මේ තට්ටුවාතේ කම්පැනි අයිතිකාරයා උඹ? මචං මෙච්චර ලොකු කම්පැනි එක අයිතිකාරයා මගේ යාළුවා කියලා මම දන්නේ නෑනේ බං. ඉතින් උඹ මේ වගේ තැනක ඉදී කියලා මං හිතුවේවත් නෑ මචං. උඹ ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්න දක්ෂයිනේ මචං. ඇයි මේ සිකියුරිටි ජොබ් එකට ඇවිල්ලා? ජීවිතේ ඊළඟට මම හිතන් හිටියට මචං අත බිමට වැටලා ඉන්නේ. ඒක අමතක කරපන්ද? හැබැයි මචං උඹ මේ ඉන්න තැන දැක්කම මචං මට මාර සතුටුයි මචං. හරෙන් අතට දෙකක් බොන්න. අරන දේවලුත් ගොඩක් තියෙනනේ කතා කරන්නේ. පොඩක් ඉන්න. ඔයා මොකද්ද මේ කියන්නේ? මම මේකේ සිකියුරිටි ගාඩ් කෙනෙක්. ඔයා මේ කම්පැනි එකේ අයිතිකාරයා. ඔයත් එක්ක එකට එකතු වෙලා ඉඳගෙන තේක් කප්පුන එක හරිනේ යන්නේ. සිකියුරිටි රසායන කරාට මොකද මම මගේ යාළුවා. එක නිදන් තේකක් බොන්නත් පුළුවන්. එක නිදන් කතා කරන්නත් පුළුවන්. අර මොනවද කිව්වොත් මම බලා ගන්නවා. නෑ නෑ පොඩ්ඩක් තේරුම් ගන්න. මේ වෙලාවේ මම ඔයත් එක්ක කෙනෙක් ඒක ඔයාට හරිනේ. එහෙනම් මට පොඩි වෙලාවක් දෙන්න. කට්ටියක් ඇවිල්ලා ඉන්න මීටින් එකක් තියෙනවා. ගිහිල්ලා ඇවිල්ලා අපි දැන් එළියට ගිහලා තේකක් බොන ගමන් අපි දැන් කතා කරමු. හරි හරි. ඔයාගේ වැඩේ ඉස්සල්ලා කරගන්නකො. මගෙත් එක්ක ඉගෙන ගත්තු යාළුවා මෙච්චර ලොකු තැනක මු ඉස්සර වගේම තමයි යාම යන තැන බඩු වට ගන්නවා. ගිහිලා දෙන්න ඕනේ. සර් ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම ලෑස්ති. සර් චුට්ටක් චෙක් කරලා බලන්න. විජේ ඔබ තාම ඉස්සර වගේනේ බං. ඔබ තාම බඩු වට ගන්නවා. මේ කාර් එකේ යතුරු පල්ලෙහා වැරලා තිබ්බා. මොකක්ද ඒ තමස කිව්වේ? තමස හැමද කම්පැනි පුරුෂ කතා කරන්නේ? කිසිම කරුත්තයක් නැතුව. සමාධි අයියට ගැව්වේ. සර් කියන්නේ නැතුව මේ මනුස්සයා සර්ගේ නම කියන සර් කතා කරේ. සමාධි දන්නවද බයි කවුද කියලා? සර් මොනවද දැනගන්න තියෙන්නේ? බැලුවම පේනවනේ මේ සාමාන්‍ය සිකියුරිටි කාරයෙක් කියලා. තමසක මොලේ අවුලලාද? කොහොමද මේ මොනසද අත උස්සලා ගැව්වේ? සිකියුරිටි රස්සාව කරා කියලා ඔයාලට තියෙන මොකක් අයිතිය මොකක්ද? එයා පහත් කරලා කතා කරන්න. තමසවගේ යත් රස්සාවක් කරන්නේ. අනික පොඩි කාලේ ඉඳලා එකට ඉගෙන ගත්තේ අපි දෙන්නා. මොකක්? මේ ආදසර්ගේ පොඩි කාලේ යාළුවා. යාළුවා නෙමෙයි කවුරුවත් තමුසේ අත උස්සප එක මට ඉවසන්න බෑ. අනික තමුසේට කාටවත් අත උස්සන්න කිසිම අයිතියක් නැහැ. මේ ආයතනයේ ලොකුද පොඩිද කියලා කවුරුත් නැහැ. හැමෝම හැමෝටම ගරු කරන්න ඕනේ. තමුසේට වඩා සීනියර් කෙනෙක් තමුසේට අත උස්සනවට තමුසේ කැමතිද? ඔය වගේ පහත් විදිහට සලකන මිනිස්සු මට පේන්න බෑ. මට සමා වෙන්න සර්. මගෙන් නෙමෙයි ඒ මනුස්සයන් සමාව ගන්නවා. අනේ මට සමා වෙන්න. මේ ෆයිල් එක ගන්න දැන් යන්න. මම පස්සේ කතා කරනවා. සමාව වෙන්න රනේ. ඒ මිස් එහෙම කරාට ආයෙ එහෙම වෙන්නේ නැහැ. ඒ මිස්ට මම තේරුම් කළ දුන්නා. ඒක ගණන් ගන්න එපා. මම පොඩි තනතුරක කෙනෙක්නේ. අනික මේවා අපිට පුරුදුයි. ඒකනේ මං ඉස්සෙල්ලා කිව්වනේ ඔයයි මා යාළුවා කියලා කියන්න ඕනේ නැහැ කියලා. අනික දැන් මේ මිනිස්සු ඔයා ගැන මොනව හිතයිද? මම කොහොමද නොකිය ඉන්නවා මගේ යාළුවා කියලා?